මොකද පෞන්සිය කතාව? අමතක කතා කරන්න දෙනවා. උඹ බම්බෝනා කියලා කතා කරන්න ලෑස්ති වෙන්න එපා. හරිද? මොකද්ද පෞන්සිය කතාව? මොන පෞන්සිය? පෞන්සියක් දීලා මොකද්ද? අනම් බනක් කතා කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලා. මිනිස්සුන්ට කතා කරගෙන උඹ බම්බෝනා කියලා කතා කරන්න. මම මිනිස්සුන්ට උඹ බම්බෝනා කියලා කතා කරාද? පෞන්සි පටන් ගත්ත ඉස්සෙල්ලා නේද? මොනවාද? මෙතෙන්ට ඇවිල්ලා මිනිස්සුන්ට මූලික කතා කරන්න ඉගෙන ගන්න. පෞන්සිය කතාව නෙවෙයි. අමුසෙට වෙන්නේ තමුසි හොයාගන්න මාව ওই ප්‍රශ්න වලට ගාව ගත්තොත්. හරි? කවුද අඬගෙන මමද? මොනවාද? පස්සේ අඬගෙන මමද? ඒව මම දන්නේ නැහැ. තමුසෙත් එක්ක බලා ගන්නවා. තමුසෙ මට උඹ බම්බෝලන් කියලා කතා කරන්න ලෑස්ති වුණොත් තමුසෙ දන්නේ නැහැ තමුසෙට වෙන දේ. තමුසෙ දන්නේ මගේ පවුන් 7000 කියලා. තමුසෙත් එක්ක බලා ගන්න මාත් එක්ක කතා කරනවා. මම ඇවිල්ලා කිව්වේ මට පවුන් 100ක් දීලා සිද්ධාන කතාව. තමුසෙ හරිද? තමුසෙ මිනිස්සුගේ ජොබ් එක නැති කරන්න එපා මේව කළා. තමුසෙ අවුරුදු 4ක් දුන්නේ යාර ජොබ් එක කරන්න. මට ඒව වැඩක් නැහැ. අවුරුදු 4ක් දුන්නා. හැමදාම මණ්ඩේ කියනවා. මනුස්ස මාත් එක්ක පවුන් 7000ක් කියන්නේ මම මහන්සි වෙලා හොයපු සල්ලි. පොඩ ඉන්න මං කියන එක. හරිද? මං කියන එක. මං මහන්සි වෙලා හොයපු සල්ලි. ඒ මූඩෙක් වගේ ඇසුනාට මට කරන්න නෑ. එයාත් එක්ක ඒව බලා ගන්න. හරි? එයා දෙන්නේ නැහැ. හැමදාම මණ්ඩේ සිටින්න. වැඩ කරන තැන් වලට ඇවිල්ලා මිනිස්සුන්ට ඔයා කැමති දොර වැඩ කරන තැනකට වෙන තැනක් නෑ. වෙන තැනක් හම්බෙන්නේ නැහැ. ඉතර මුණ ගැහුවා වගේ ඔයගොල්ලෝ ප්‍රශ්න වෙනවා. මුණ ගැහුවා එන්නේ නැහැ දෙන්නේ නැහැ. මට ඕන ගන්න දෙපා මිනිස්සුත් වැඩ කරන තැනට ගිහිල්ලා නෝන්ඩි කරන්න එපා. ඉගෙන ගන්නවා. නෝන්ඩි නෙමෙයි. හැමදාම එතනට ඇවිල්ලා මුණ ගැහුවේ. මුණ ගැහිලා මේ විදිහට කතා කරලා ප්‍රශ්න විසඳ ගන්නවා තමයි. මොකද ඇසිත් කතාව? උඹ බම්බෝලන් කියලා කතා කරන්න මම ලංකාවේ නම් දන්නවාද කරන වැඩේ මොනවද කියලා මට මේ රටේ ගෑනුන්ට අත කියන්න බැරි නිසා මම ඉස්සෙල්ලා ඉන්නේ. මොකද ඇසිත් ගහනකෝ පෞසියක් දින? මට අනම් බලන්න දෙවෙනි වතාවට උඹ බම්බෝලන් කෝ ආයි මට කිව්වොත් සම්සි දන්නේ නැහැ සම්සි වෙන දේ. හරි? සම්සි දන්නේ නැහැ. මොකද ඇසිත් කතාව? කවුද ඇසිත්? සම්සි දන්නේ නැහැ කවුද කියලා. හරි? දෙමළු දෙන්නට කියලා සම්සි වෙන දේ දන්නේ. දෙමළු දෙන්නද? හරිද? මොකද කතා කරන්න ඉගෙන ගන්න මොන්ස්ටර් ඉස්සලා මූලිකව. මගේ පවුල් 7000ක් එතන. ඒක යත් එක්ක බලා ගන්න. මම ගහන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ ගන්න දෙන කරන්නේ ඔයගොල්ලෝ බලා ගන්න. එහෙනම් මොකටද මැදි වෙන්නේ කතාව? කතාවට මැදි වෙන්නේ සමස මම එතන ගියා තමස මොනවාද මම මට අර කලින් දවස් සමස උඹ කිව්වද මතක දෙනවද? මම අයින් වෙලා නැහැ මගේ ඔතේ. ඒක මතක තියෙන. මොකද්ද මේ ඒ උඹ කියපු එකයි මේ තමස ඕන ප්‍රශ්න කියලා ඉස්සන ගන්නවා. මම වැඩ කරන තැන මොකටද ආවේ? මම කාටවත් ඩිස්ටර්බ් කරන්නේ නැහැ. මට ඩිස්ටර්බ් කරන්න දෙන්නත්. මොකද එතන ආවේ? පවුන් 7000 මට කොහෙන් හරි දෙන්න ඕන. ඕගොල්ලෝ දෙන්නම එකතු වෙලා හොරකම කරන්නේ. ඔය දැන් මට තෝටිනේ. මගෙන් නරක වචන පිට කරගන්න එපා. ඉස්සරහ මම කියන්නේ. දෙන්න එකතු වෙලා මං කොල්ල කන්නේ. දන්නා තව කීදෙනෙක් හොරකම් කරලා තියෙනවද සල්ලි? මං ගාව ඔක්කොම ලිස්ට් එක තියෙනවා. පෙරගෙන හොරකම් කරපුවා තියෙනවා මං ගාව. ඔබ දැන් කොහොමද මම ධර්මයේ පිටින්